ළමයි මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ හිඟකම සංකල්පය ගැන. හිඟකම කියලා කියන්නේ අපිට ආර්ථික විද්‍යාවේදී හම්බෙන කේන්ද්‍රීයම ගැටලුව විදිහට තමයි අපි හිඟකම කියන සංකල්පය හඳුන්වන්නේ. එතකොට අපිට ආර්ථික විද්‍යාවේදී අපිට හම්බෙන කේන්ද්‍රීය ගැටලුව විදිහට තමයි අපි හිඟකම කියන සංකල්පය හඳුනගන්නේ. එතකොට මේ හිඟකම කියන සංකල්පය ගැන අපි කතා කරනකොට අපි කතා කරනවා ප්‍රධාන වචන දෙකක්. එකක් තමයි මේ අසීමිත මිනිස් උවමනා කියලා කියන්නේ. අසීමිත මිනිස් උවමනා. හරිද? අසීමිත මිනිස් උවමනා. ඊළඟ වචනේ තමයි පුතේ සම්පත්වල තියෙන සීමිත බව. සම්පත්වල තියෙන සීමිත බව. එතකොට මේ හිඟකම කියන සංකල්පයෙන් කතා කරන්නේ. හරිද? හිඟකම කියන සංකල්පයෙන් කතා කරන්නේ අපි ඉස්සෙල්ලාම හිඟකම කියන සංකල්පය නිර්වචනය කරනවා නම් අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල පවතින සීමිත බව තමයි පුතේ අපි හිඟකම කියලා කියන්නේ. එතකොට මෙතන ගොඩක් කට්ටිය පටල ගන්න තැනක් තමයි ළමයි මේ දැන් හිඟකම ගැන අපි කතා කරනකොට ගොඩක් කට්ටිය හිතනවා හිඟකම කියලා කියන්නේ මේ සම්පත් තියෙන කුඩා ප්‍රමාණයක් කියලා හිතනවා. හරිද? ඒ කියන්නේ මේ ලෝකේ සම්පත් තියෙන කුඩා ප්‍රමාණයක්. ඒ හින්දා තමයි මේ හිඟකම කියන සංකල්පය ඇවිල්ලා තියෙන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි ඇත්තම කතාව අපි ගත්තාම පුතේ මේ හිඟකම කියලා කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. හිඟකම කියන මේ తত্ত্বය ඇති වෙන්නේ අසීමිත මිනිස් උවමනාවන් පවතින තාක්. ඒ කියන්නේ හිඟකම ඇති වෙන්නේ මේ සම්පත් සීමිත වෙන්නේ මිනිස් උවමනාවන් අසීමිත වෙන හින්දා. හරිද? අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව තමයි සම්පත් සීමිත වෙන්නේ. නැතුව එතනින් අදහස් කරන්නේ මේ සම්පත් කුඩා ප්‍රමාණයක් තියෙනවා කියන එක මේ ලෝකේ. එතකොට අනිත් කාරණාව තමයි මේ හිඟකම කියන සංකල්පය ලෝකේ දුප්පත් රටකට විතරක් මේ මුහුණ දෙන්න සිද්ධ වෙන තරක් නෙමෙයි. හරිද? එතකොට හිඟකම කියන මේ తত্ত্বය ලෝකේ ළමයි මේ දුප්පත් රටවල් වලට විතරයි එහෙම කතාවක් නැහැ. එතකොට මේ හිඟකම කියන මේ తত্ত্বය ලෝකයේ ධනවත්ද ඊට පස්සේ දුප්පත්ද කියලා අදාළ නැහැ. ලෝකේ තියෙන සෑම ආර්ථිකයකටම මේ తত্ত্বය පොදු తত্ত্বයක් වෙනවා. හරිද? එතකොට මේ හිඟකම කියන එක සෑම ආර්ථිකයකටම සෑම රටකටම පොදු తত্ত্বයක්. ඒ වගේමයි මේ තවත් කෙනෙක් පටල ගන්න පුළුවන් මේ හිඟකම කියන එක මේ අර වෙළඳපළේ අර ඇති වෙන බාණ්ඩ හිඟයන් එහෙම තියෙන්නේ. එතකොට වෙළඳපළේ යම්කිසි මොකක් හරි බාණ්ඩ හිඟයක් ඇති වුණොත් ඒකත් මේ හිඟකම කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නෑ පුතේ. හිඟකම කියන తත්වයේදී හැමතිස්සෙම මතක තියාගන්න මේ හිඟකම කියන తත්වය ඇති වෙන්නේ අසීමිත මිනිස් උවමනාවන් හින්දා. හරිද? මිනිස්සුන්ගේ උවමනාවන් අසීමිත වෙන හින්දා තමයි මේ හිඟකම කියන తත්වය ඇති වෙන්නේ. එතකොට මිනිස්සුන්ගේ මේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව තමයි සම්පත් සීමිත වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට තියෙන අසීමිත මිනිස් උවමනාවන් ඒ ඔක්කොම හරිද? අසීමිත මිනිස් උවමනාවන් තෘප්තිමත් කරගන්න මේ ලෝකේ තියෙන සම්පත් ප්‍රමාණය අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකයි අපි සම්පත් වල සීමිත බව කියලා කියන්නේ. එතකොට අන්න ඒ හින්දා තමයි හිඟකම කියන తত্ত্বය ඇති වෙන්නේ. එතකොට දැන් මම කලින් මතක් කරපු අර වෙළඳපළේ ඇතිවන යම්කිසි බාණ්ඩ හිඟයක් කියන එක ඒක හිඟකම නෙමෙයි. එතකොට වෙළඳපළේ ඇති වෙන්න පුළුවන් බාණ්ඩ හිඟයක් කියලා කියන්නේ ඒක తాවකාලික තත්වයක්. ඒ බාණ්ඩයේ නිෂ්පාදනයේ සිද්ධ වෙන යම්කිසි ප්‍රමාදයක් හින්දා එහෙමත් නැත්නම් ඒ බාණ්ඩ වෙළඳපළට පැමිණීමේදී සිද්ධ වෙන මොකක් හරි ප්‍රමාදයක් හින්දා අර తాවකාලිකව වෙළඳපළේ බාණ්ඩ හිඟයන් ඇති වෙන්න පුළුවන්. ඒක පුතේ తాවකාලික තත්වයක්. හරිද? සැපයුමේ ඇතිවන මොකක් හරි ගැටලුවක් හින්දා ඇති වෙන්න පුළුවන් తాවකාලික තත්වයක්. එතකොට හිඟකම කියලා කියන්නේ తాවකාලික තත්වයක් නෙමෙයි. ඒක සදාකාලික තත්වයක්. හරිද? මේ ලෝකේ මිනිස්සුන්ගේ වමනාවන් අසීමිත වන තාක් මේ ලෝකේ ඒ අසීමිත වමනාවන් තෘප්තිමත් කර ගැනීමට පවතින සීමිත සම්පත් ප්‍රමාණය නැත්නම් සම්පත් වල සීමිත බව ඒක ලෝකේ හැමදාටම තියෙන තත්වයක්. එතකොට අර වෙළඳපළේ ඇතිවන බාණ්ඩ හිඟයක් කියන එකයි
හිඟකමයි කියන එක ළමයි සම්පූර්ණයෙන්ම වෙනස් සංකල්ප දෙකක් කියලා අපිට කියන්න පුළුවන්. හරි.